හායි යාළුවනේ සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා මගේ Gadget Rescue YouTube channel එකට. යාළුවනේ මං ගාව අද තියෙනවා HP LaserJet Pro MFP M26A printer එක. මේ printer එකේ යාළුවනේ කොලේ දාපුවාම print එකක් අපි දාපුවාම මේකේ එන්නේ blank page එකක්. ඒ කියන්නේ මොනවත් printලා එන්නේ නැහැ. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ. ඊට අමතරව මේ printerේ ගලවලා සර්විස් කරගන්නේ කොහොමද කියලා අපි බලමු. එහෙනම් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් යාළුවනේ මේ වගේ blank page එකක් එන එකක් අපි බලමු කොහොමද කියලා. මම මෙතෙන්ට පොලයක් දැම්මා. අපි බලමු මේකේ print එකක් අරගෙන කොහොමද එන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ කාට්‍රිජ් එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. තැන තැන ගෑවිලා දෙන. ඒ කියන්නේ කාට්‍රිජ් එක හරියට පිහෙන්නේ නැහැ. ඊට අමතරව මේකේ වදින්නේ නැහැ කිසිම දෙයක්. ඔයාලට පේනවා ඇති ලාවට වැදිලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ දෙයක් වුණාම අපි ඉස්සරෝම බලන්න ඕනේ කාට්‍රිජ් එක පැත්ත. අපි printer ඕපන් කරගෙන කාට්‍රිජ් එක ගමු. මේකේ මං ඔයාලට හරියට පිහෙන්නේ නැහැ කියලා කිව්වේ ඔයාලට පේයි. බලන්න කාට්‍රිජ් එක පිහෙන්නේ නැහැ හරියට. කාට්‍රිජ් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවාදී කාට්‍රිජ් එක සම්බන්ධ කරන තැන් දෙකක් තියෙනවා මෙන්න මෙතන. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන එකක් තියෙනවා. අනිත් එක තියෙනවා මෙන්න මෙතන. ඊළඟට මෙන්න මෙතනින් තව කෑල්ලක් සම්බන්ධ වෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් කෑල්ලක් තියෙනවා. මෙන්න මෙතන කෑල්ලක් තියෙනවා. මෙන්න මෙතන කෑල්ලක් තියෙනවා. මේ කෑලි ඇද වෙලා තිබ්බොත් අපිට හිතා ගන්න පුළුවන් මේ කෑලි වල ප්‍රශ්නේ කියලා. දැන් මේ printerේ හරියටම තියෙනවා මේ කෑලි ටික. ඒ කියන්නේ යාළුවනේ අනිවාර්යෙන් මේකේ laser unit එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. අපි laser unit එක clean කරලා බලන්න ඕනේ. clean කරලත් හරියන්නේ නැත්නම් laser unit එක මාරු කරන්න වෙනවා. කොහොම හරි අපි බලමු යාළුවනේ මේ printerේ ගලවගන්නේ කොහොමද? ඊළඟට laser unit එක clean කරගෙන අපි මේක හරියයිද? මොකද්ද මේකට විසඳුම කියලා අපි බලමු. ඊට අමතරව කාට්‍රිජ් එකේ සම්බන්ධ වෙන්න මෙන්න මේ තැන් වලට ඒ ටච් වෙන තැන් ටික. එහෙනම් අපි මේක ගලවගමු යාළුවනේ. හරි අපි එහෙනම් මේක ගලවගමු.
හරියට මේකේ ලේසර් යුනිට් එක ඔයාලට පේනවා ඇති මේකේ බැලුමට නම් වෙනසක් ඩස්ට් එකක් ලොකුවට නැහැ. අපි බලමු ටිකක් ක්ලීන් කරලා.
හරි යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි මේ printer එක අපි ගලවලා ආය හයි කරගන්නේ. අපි බලමු අපේ ප්‍රශ්නෙත් හරි ගිහිල්ලාද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ප්‍රශ්නේ හරි ගිහිල්ලා නැහැ. මේ printer එකෙන් එන print එක ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ යාළුවනේ අනිවාර්යයෙන් මේකේ laser unit එක අපි මම ඔයාලා කලින් සුද්ධ කරපු laser unit එකේ තමයි ගැටලුව තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් නැහැ. tone එකත් අවුල්, tone එකත් මාරු කරගන්න ඕනේ. මම මේකට laser unit එක මාරු කරද්දි වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.